Right, part 3. මන් දන්නවා ළමයි මේවා හරි දිග වීඩියෝ කියලා. හැබැයි මං හිතනවා කවුරු හරි එක ළමෙක් හරි මේකෙන් හරියට දෙයක් කරගන්නේ කියලා. මොකද මම මාර වෙලාවක් නාස්ති කරනවා මේක හැමතිස්සෙම ෆෝන් එකෙන් පැහැදිලි කරන්න. So I'm not going to do it anymore. I'm going to go and watch the video. Third video is about your writing part. IELTS writing and PTE writing. IELTS writing component එක ඔයාට academic නම් තියෙන්නේ. ඔයාට තියෙන්නේ report writing එකක් graph එකක් base කරගෙන සහ task 2 එක තියෙන්නේ essay writing එකක්. එතකොට task 1 එකේ ඔයාට කරන්න තියෙන්නේ වචන 150ක් 150 words ඔයා ලියන්න ඕන. Recommended time is about 20 minutes. 20 minutes में अन्य हो कलियाना, but you have to properly write it. हर इधर इधर पास ऐसे एक है ना, ऐसे एक वाटर वचन देशीय पढ़ाट विनाडी हतली हक दीला दिए ना, वचन देशीय पढ़ा मैंने एक थोड़ा point out करेगा है विनाडी हतली हक वचन देशीय पढ़ा करते दीला दिए ना. ऐतो कोटे वाटर ओक्कोमा 1 hour paper का क्या ने IELTS examination में के marking scheme में का कोटा सात रखीं बालना ඔයාගේ task achievement එක කොහොමද, coherence and cohesion එක කොහොමද, and then your linguistic range එක කොහොමද, and then your grammatical accuracy එක කොහොමද. මේකේ level wise යන්නේ ළමයි. එතකොට මේ level 7 කියනකොට යාළුවා මෙන්න මේ විදිහේ range එකක් බලනවා, level 8 කිව්වම මෙහෙම range එකක් බලනවා. ඔන්න වගේ marking scheme එකක් තියෙන්නේ. I personally believe this marking scheme is really standard one. හරිද? ඒක හරිම standard. 8 ගන්නවා කියන්නේ සමහර වෙලාවට හරි අමාරු. ඒ 8 කියන marking එක writing එකේ ඒ vocab එක collocation knowledge එක ඒවා මාරම විදියට මේකේ බලනවා. හරිද? ඒ තමයි මගේ experience එක. හැබැයි 8 ගත්තු ළමයි ඉන්නවා නැත්තේ නෑ. Okay, there are students who have scored 8 in academic writing and also general of course අටගත්තු අය ටිකක් academic අයට වඩා වැඩි. general එකේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. PTE examination එකේ writing එකේ task දෙකක් තියෙනවා. එකක් තමයි summarize written test එක, අනිත් එක essay එක. summarize written test කියලා කියන්නේ ඔයාට paragraph එකක් දීලා තියෙනවා. you have to read the paragraph and then you have to summarize it using only one sentence. මෙතනදී ඔයාගේ බලනවා compound complex knowledge එක. හැබැයි ඉතින් මට කියන්න තියෙන්නේ ඔක එච්චර ලොකු අමාරු එකක් නෙමෙයි. අපි ඒවට techniques use කරනවා. මොකද මේක AI නේ. ඒක අමාරු නැහැ. ඒක හරියට කියවලා තෝරලා ගන්න තියෙන task 1 එකත් එක්ක බලද්දී IELTS report එකක් ලියනවට වඩා මේක ලේසි. හරි. ඊට පස්සේ තියෙන්නේ essay එක. essay එකේ විනාඩි 20යි ඔයාට හම්බෙන්නේ. හරිද? විනාඩි 20යි හම්බෙන්නේ වචන 200ක් ලියන්න ඕනේ. එතකොට ඔයා බලන්න ඔයාට හිතෙන්න පුළුවන් 250ට මට 40ක් හම්බෙනවද? ඒක මට ටයිප් කරගන්න ලේසි. මේකේ විනාඩි 20ට මට තියෙන්න 200ක් ටයිප් කරන්න එච්චර වේගෙන්. But think like this. Within 40 minutes of a time, they are expecting you to write 250 words. එතකොට හිතන්න එයා කොච්චර weightage එකක් දීලා තියෙනවද ඔයාගේ coherence and cohesion එකට, ඔයාගේ vocab එකට. ඒතර විනාඩි 40කදී ළමෙක්ට කරන්න පුළුවන් දේ වැඩිනේ. හරිද? හිතන්න පුළුවන් වෙලාව, plan කරන්න වෙලාවේ හැමදේම දුන්නහම ඔයාගේ marking scheme එක ටිකක් standard. විනාඩි 20කදී කෙනෙක්ට කරන්න පුළුවන් දේ අඩුයි. ඒකෙදි type කරන speed එක normal speed එකක්. අනේ එච්චර අමාරු නෑ විනාඩි 20 කරන්න. හරිද? එතකොට මේකෙදි ඔයාට essay එක එනවා. දැන් essay එක අපිට templates ලියන්න බෑ. ඉස්සර නම් අනේ අම්මේ templates ලියුවා. හැබැයි දැන් බෑ. දැන් අපි template ලියන්න පුළුවන්. ලියුවත් ඔයාට ඒක හරියටම essay එකටම ලියන්න ඕන. දැන් ලස්සනම දේ මම මෙතනදී කියන්නම්. මෙන්න මේක තමයි රහස. හරිද? essay එක ගත්තාම ඔයාට templates use කරන්න හරිම අමාරුයි when it's come to IELTS examination. But you can use up to a certain extent templates in your PTE examination, which means මොනවද මේ templates ගැන ගෙදරින් නම් පාඩම් කරලා keywords ඇතුළට දාලා ලියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා වගේ PTE examination එකේ. හරිද? හැබැයි මේක තමයි ඊළඟ රහස. PTE examination එකෙන් ඔය දෙකෙන් විතරක් නෙමෙයි ඔයාගේ writing marks එන්නේ. දැන් IELTS කියලා කියන්නේ writing නම් writingම තමයි. ආයි කතාවක් නැහැ. PTE කියලා කියන්නේ මොකද? PTE කියලා කියන්නේ ඒක ළමයි grading system එක තියෙනවා link වෙලා. ඒ කියන්නේ ඔයාට
රයිටින් එකේ තියෙන question types දෙකට අමතරව listening එකේ තියෙන තව question types දෙකකින් writing එකට ලකුණු වෙනවා. හරිද? ඒ තමයි summarize spoken test එකයි write from dictation. ඔන්න රහස ආයි තව එකක්. හරි? ඔයාට spelling mistakes තියෙන ළමෙක් නම් PT එක පොඩ්ඩක් විතර writing එකේදී score කරගන්න අමාරුයි. ඇයි? write from dictation කියන්නේ sentence එකක් අහනවා. ඒ sentence එක අහගෙන ඉන්නවා. මම බට්ටන් නම් ගාලා ලියා ගන්නවා. ඊට පස්සේ ඔයාලට type කරන්න ඕන. when you are typing you cannot do any spelling mistakes. So if you're not struggling with spellings, I would say definitely go for PT. මොකද ඒක ඔයාට score කරගන්න පුළුවන් writing එක. මගේ experience අනුව මේ examinations දෙකෙන් අහන්නේ හම්බේ PT හරි lazy. මොකද PT පොඩ්ඩක් muscle memory එකකින් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන කෙනෙක්. ඔයාට ඔයාගේ predictions කියලා එකක් තියෙනවා. ඒ predictions ටික පොඩ්ඩක් ඒ වගේම එනවා. එතකොට අපි යන්න කලින් essays ටික ටිකක් දන්නවා. හරිද? එතකොට ඔන්න ඒ ටික කරගන්න පුළුවන්. ඔන්න ඕක මාරම ඇඩ්වාන්ටේජ් එකක්. සාමාන්‍යයෙන් 58 බෑන්ඩ් ස්කෝර් එක ගන්න 6.5 අන්න යාලට ideal PTE examination එක. ඔන්න writing එක කිව්ව writing එකේ ප්‍රධාන දේවල් ටික තව ගොඩක් ටිකක් තියෙනවා. මම summarize spoken test එක කිව්වෙම නෑ. හැබැයි හිතා ගන්න ඔන්න ඔයාට ඔන්න ওই විදිහට දැනගත්තාම it's a kind of like a very good knowledge. ඔයා එන්න කලින් මේව දැනගන්න එක. හරි? ඊළඟ පාට එක ඊළඟ එක. okay?